කරලා බලන්න. ඉතින් ඒව තමයි මේ ඇප් එක සම්බන්ධව කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තවත් විස්තර කතා කරන්න තියෙනවා මේ ඔයාලගේ Google account එක පිළිබඳ පොඩි දෙයක්. මෙතනදී ඔයාලට පුළුවන් මේක උඩ ක්ලික් කරලා manage your Google account කියන එක උඩ ඔබලා කැමති නම් ඔයාලගේ මෙතන මේ අපේ හදපු email account එකට පොඩි profile පින්තූරයක් ඇතුළු කරගන්න. ඒක කරගන්න තියෙන්නේ මේව කිසිම දෙයක් වෙනස් කරන්න යන්න එපා ඔයාලා. මෙතන තියෙන්නේ ඔයාලට වැදගත් මේ personal info කියන එක යන්න. එතනින් ගිහිල්ලා මෙතනදී ඔයාලා දීපු විස්තර තියෙනවා ඔයාලගේ විස්තර ටික. ඉතින් ඒ වගේම මෙතනදී මේ profile පින්තූරයක් තියෙනවා. මෙන්න මේ පොඩි කැමරාවක් වගේ සලකුණක් උඩ තියෙන මේක උඩ ක්ලික් කරලා set profile photo කියන කුඩ බලන්න. ඔයාලට අදාළ ෆොටෝ එකක් මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ විදිහට ඇතුළත් කරගෙන සාමාන්‍යයෙන් මේ ඔයාලගේ සාමාන්‍ය ෆොටෝ ඇතුළත් කරන්න නැතුව සාමාන්‍යයෙන් ඔයාලගේ වෘත්තීයමය දේවල් වලට වැදගත් වෙන විදිහට ඊට ගැලපෙන විදිහට ෆොටෝ එකක් මේකට ඇතුළත් කරන්න. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මෙතන ඔයාලට පුළුවන් තවදුරටත් ඔයාගේ ෆෝන් නම්බර් එක මේකට ඇතුළත් කරලා ඔයාගේ හදිසියෙන් හරි ඔයාගේ පාස්වර්ඩ් එකට අමතක වුණොත් ඒ පාස්වර්ඩ් එක නැවත රිකවර් කරගන්න පුළුවන් ඔයාගේ ෆෝන් නම්බර් එක හරහා. ඉතින් ඒකට අපි බලමු කොහොමද ෆෝන් නම්බර් එක මේකට ඇතුළත් කරන්නේ. ෆෝන් නම්බර් එක ඇතුළත් කරලා මේ ඊමේල් account එක කොහොමද වෙරිෆයි කරන්නේ කියලා. ඉතින් අපි මේ දෙයට පාවිච්චි කරන්නේ මෙතනම තියෙන මේ පහළ තියෙන contact info යටතේ තියෙන මේ පහළ තියෙන ෆෝන් කියන එක. හරි ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ තැනකට යනවා. මෙතෙක් ගියට පස්සේ ඔයාලට මුලින්ම තියෙන add now කියන එක ක්ලික් කරන්න. මෙතන තියෙන add now කියන. හරි ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට යන්න පුළුවන් මේ වගේ තැනකට. මෙතනදී ඔයාලා දෙන්න ඔයාලා ඊමේල් account එක නිර්මාණය කිරීමේදී දීපු password එක මම නම් මේකට නිර්මාණය කරන වෙලාවේදී දුන්නේ 51 61 71 තාරක කියන එක. හරි 51 61 71 තාරක කියන පාස්වර්ඩ් එක තමයි මම මේ ඊමේල් account එක නිර්මාණය කිරීමේදී දුන්නේ. ඔයාලා දැක්ක එක. හරි ඊට පස්සේ මේ පාස්වර්ඩ් එක දීලා එතනදී next කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා අරන් යනවා මේ වගේ තැනකට. හරි ඊට පස්සේ මෙතනදී ඔයාලට add phone කියන එක මේ add phone කියන එක තැනදී මෙතනදී ඔයාගේ නම්බර් එක දෙන්න. මෙතන ශ්‍රී ලංකාව කෙනෙක් කොහොමත් තේරිලා තියෙන්නේ. එහෙම තේරුන්නේ නැති වෙලා තිබුණොත් ඔයාලා මෙතනින් ගිහලා තෝරන්න ශ්‍රී ලංකා කියන එක. තෝරලා ඔයාගේ නම්බර් එක දෙන්න. උදාහරණයක් වශයෙන් දෙමු මේකට නම්බර් එක දෙනකොට විශේෂයෙන් මතක තියාගන්න නම්බර් එකේ මුලින්ම දෙන බිඳුව මේකට යොදන්න එපා. කිසිම තැනකදී ඔයාලා අන්තර්ජාලය මුදල් සම්බන්ධ කිසිම දෙයකදී ෆෝන් නම්බර් එක යොදනකොට බිඳුව කියන එක පාවිච්චි කරන්න එපා. ඉස්සරහින් කන්ට්‍රි කෝඩ් එක ඇතුළත් කරලා බිඳුව නැතුව ඔයාගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න. මේ ශ්‍රී ලංකාවේ කන්ට්‍රි කෝඩ් එක ප්ලස් කියන එකෙන් පටන් ගන්න. ඒ කියන්නේ එකතු කිරීම සලකුණේ ධන කියන සලකුණෙන් ධන 94 කියන එක තමයි සාමාන්‍ය ශ්‍රී ලංකාවේ කන්ට්‍රි කෝඩ් එක වශයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේ තේරෙන විදිහට ගොඩක් සිංහලෙන් ගොඩක් සරලව මේ දේවල් කියලා දෙන්නේ ඔයාලට තේරුම් ගන්න පහසු නිසා. මෙතෙන්දි ෆෝන් නම්බර් එකට ඔයාලා දෙන්න ඔයාගේ ෆෝන් නම්බර් එක මුලින් ශ්‍රී ලංකාව තේරිලා තියෙන නිසා කන්ට්‍රි කෝඩ් එක දෙන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න බිඳුව නැතුව. ඒ කියන්නේ දෙමු නම්බර් එක දෙමු 10යි 73යි 100යි 33 කියලා. හරි මේ වගේ නම්බර් එකක් ඔයාලට දෙන්න පුළුවන් මේක වෙරිෆයි කරන්න. හරි දීලා ඉවරලා ඊට පස්සේ මෙතන next කියන එක ක්ලික් කරන්න. එතනින් පස්සේ බලන්න ඔයාලා දීපු නම්බර් එක නිවැරදි කියලා හරියටම check කරලා බලන්න මේ නම්බර් එක 100%ක්ම නිවැරදිද කියලා. ඊට පස්සේ මෙතන get code කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ පෙන්නයි. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ ෆෝන් එකට. ෆෝන් එකේ ඔයාලගේ SMS වලට යන්න. messages වල inbox එකට ගිහිල්ලා බලන්න Google company එකෙන් ඇවිල්ලා තියෙනවද ඔයාලට නැත්නම් Gmail වලින් ඇවිල්ලා තියෙනවද ඔයාලට යම් කෝඩ් එකක් කියලා. හරි ඔයාලගේ ෆෝන් එකෙත් messages වලට ගිහිල්ලා බලන්න inbox එකේ මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ වගේ message එකක් ඇවිල්ලා තියෙනවද කියලා. මේ message එක අනිවාර්යෙන් එනවා තප්පර 2-3ක් වගේ ඇතුළත. ඉතින් එහෙම එන්නේ නැත්නම් බලන්න විනාඩියක් 2ක් වගේ බලන්න. ඉතින් ඔයාලගේ කෝඩ් එක අනිවාර්යෙන් ෆෝන් එකට
අනිවාර්යෙන්ම එනවා. ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් ඔයාලා හරියට දුරකථන නම්බර් එක දැම්මනම් ඔයාලගේ ෆෝන් නම්බර් එක හරියට දැම්මනම් අනිවාර්යෙන් මෙතනදී කෝඩ් එක එනවා. හරිද? මේ කෝඩ් එක බලලා ඒ කෝඩ් එක ඇතුළත් කරන්න ඕන ඔයාලගේ කලින් අර ආපු තැනට. අපි බලමු කොහොමද කරන්න කියලා. මේ කෝඩ් එක ඔයාලා ලියා ගන්න කොතනක හරි ලියාගෙන ඉතින් ඇතුළත් කරන්න මේ කෝඩ් එක 71 97 89 මේක තමයි මට අරිලා තියෙන කෝඩ් එක. ඉතින් ඔයාලට ආපු කෝඩ් එක මේ විදිහට ඇතුළත් කරන්න. මෙතනදී නිවැරදිවම ඇතුළත් කරන්න. ඇතුළත් කරලා මෙතන වෙරිෆයි කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක වෙරිෆයි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෙරිෆයිඩ් කියලා වෙටේ. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ, මුල ඔයාගේ නම්බර් එක තියෙනවා. ඊට පස්සේ වෙරිෆයිඩ් කියලා මෙන්න මේ ආකාරයට වෙන්න. ඊට පස්සේදී කිසි ගැටලුවක් නෑ. ආපහු ඔයාලා බෑක් වෙන්න. දැන් මේකෙන් ක්ලෝස් කරන්න. ඊට පස්සේ මෙතනට එන්න ඔයාගේ ප්‍රයිමරි එකට. ඊට පස්සේ ඔයාලට අදාළ විදිහට සියල්ල සම්පූර්ණ වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු හැම දිනාටම අපේ ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ඊමනි හොයන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ දහස් ගාණක් වෙච්ච මගේ යාළුවන්ට ඇත්තටම මට උගන්වන්න ඕන ඔයාලට මේ දේවල් කොහොමද නිවැරදිව ආකාරයෙන් කරන්න කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔයගොල්ලන්ට ඊමනි හොයන්න ඔයාලට අදහසක් තියෙනවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාලා නිවැරදිවම ඔයාලගේ ඊමේල් account එකක් හදාගෙන කොහොමද මේ වැඩේ ආරම්භ කරන්න කියලා. ඉතින් මේ විදිහට ඔයාලා මුලින්ම මම දැන් පැහැදිලි කරපු ආකාරයට ඔයගොල්ලොන්ගේ දැනට ෆෝන් එකේ තියෙන ඊමේල් එක වෙනුවට අලුතෙන්ම Gmail account එකක් නිර්මාණය කරලා මම කියපු ආකාරයට ඒක වෙරිෆයි කරලා තියාගන්න. අපි ඉස්සරහට වැඩේ පටන් ගමු. ඒ හැමතැනකදීම මම කිව්වත් මෙන්න මෙතනට ඔයාගේ ඊමේල් එක ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න කියලා. අන්න ඒ කියන තැනට ඇතුළත් කරන්න. මෙන්න මේ දැන් හදපු ඊමේල් එක ඇඩ්‍රස් එක හොඳට මතක තියාගෙන එහෙම නැත්නම් කොතනක හරි ලියාලා තියාගන්න. ඒ වගේම පාස්වර්ඩ් එකක් කොහේ තැනක එතනදිම ලියලා තියලා මේ දේවල් ආරක්ෂිතව තියලා තියන්න. අපි ඉස්සරහට මේ දේවල් කරගෙන යනකොට දැන් පාවිච්චි හදපු ඊමේල් එක පාවිච්චි කරමු. බලමු අපි මේ දේවල් ඉස්සරහට කොහොමද කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එක බලපු හැමදෙනෙකුටම බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම අපේ අන්තර්ජාල මුදල් ධාරාව කියන Facebook page එකට තවත් කට්ටියට දැනුවත් කරන්න. මේ දේවල් තාම ආරම්භ වුණා විතරේ. ඔයාලත් එකතු වෙන්නේ අපිත් එක්ක නිවැරදිව ඊමනි හොයන වැඩේ කොහොමද මේ වැඩේ නිවැරදිව කරන්නේ කියලා දැනගන්න මේකත් එක්ක එකතු වෙන්න කියලා හැමෝම දැනුවත් කරන්න. හරි, එහෙනම් බොහොම ස්තුතියි. වීඩියෝ එක අවසන් වෙනකම් මේ වෙනකම් බලපු යාළුවෝ හැම දෙනෙකුටම බොහොම ස්තුතියි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ දේ අඩියක් හරි ඉස්සරහට ගිහිල්ලා මේ දේවල් දවසින් දවස අලුත් දෙයක් ඉගෙනගෙන මේ දේවල් මාත් එක්ක කරගෙන යමු කියන එක තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක බලපු හැම යාළුවෙකුටම බොහොමත් ස්තුතියි. බුදු සරණයි. සුබ අනාගතයක් ඔයගොල්ලෝ සියලු දෙනාට.